බලම් මේ පරසිද්ධ කියන නුවණකුත් තියෙනවද මෙයාට? ඔබ මාගේ වෙලා මම කිව්වා මගේ ලේලි හැටියට බාර ගන්නේ නැහැ. නෝනාම අලුත් නෝන වමනි දානවා. සෙල්ලම් වන්දනා මගේ දුවගේ අම වෙන්න යනවා. එයා හැමදාම මේ වෙලාවට ඔතනට එනවා. හෙලෝ. අයිවන්. මගේ හිතේ තියෙන්නේ ඔයා ගැන අනුකම්පාව. ඒ වගේම ආදරයක්. මම කැමතිව මගේ කරගන්න. ලලන්ත ගුණවර්ධන හර්ෂණ ජයතිලක නිෂ්පාදනයක්. මගේ කොල්ලා රටිත් නැතුව උඹට කොහොමද දරුවෙක් ලැබෙන්නේ? තෝමයි කොල්ලා උඹ කෑවා. මොනවද කියේ? අනේ කවුරුත් නැද්ද? උඹට දෙමාපිය සහෝදරයෝ එහෙම නැද්ද? දෙමාපිය හිටියනම් මට මෙහෙම වෙන්නේ නෑනේ අම්මේ. මං ඔයාලට තෑග්ගක් ගෙනාවා. මොකද්ද? රසිරික ලියනගේ අධ්‍යක්ෂණයක්. උඹට නිකන්ම තේරෙන්නේ නැත අපි මේ ජීවත් වෙන්නේ ගිනි ජාලාවක් මැද කියලා. එයාට තුක්තුම් මෙුන්ගේ ලේවලින් මං ගංගාවක් හදනවා සෙල්ලම්. මගේ ප්‍රාර්ථනා මගේ ප්‍රාර්ථනා මගේ ප්‍රාර්ථනා ඉටුවේ මහත්ය නෙමෙයි. මිනිමරුව කියපන්. මිනිමරුව කියපන්. අක්කේ. ඩොක්ටර් හිතන්නේ උදේකාන්ත මගෙන් පරිගණේ කියලාද? මිනිහා කරන දේ කරලා ඊට පස්සේ බලන්න. වන්දනා කියන්නේ මගේ ජීවිතේ ડોක්ටර්. නෝන ටිකක් ඔය ප්‍රශ්න වලට අත නොදායින් ධර්මයට හොඳයි. කවුද දන්නේ ආවේ? ආවේ මගේ මාරයා. මෙච්චර කාලයක් මං ගත කරපු ජීවිතෙත් එක්ක මට පුළුවන් වේද ඩොක්ටර් හොඳ බිරිඳක් වෙන්න? ඔයාට ඒ සිද්ධිය මතකද? කවුරු හරි අසරණ කෑණියෙක් මාව මේ ලෝකෙට බිහි කරලා දාලා යන්න ඇති. එයාට මහ බරක් වෙන්න ඇති. මොන රවිලක්.